දුෂේනි මියුරන්ගේ හදිස්සියේම මායාවී ටෙලිනාට්‍යයෙන් ඉවත්වීම කලා ක්ෂේත්‍රය උඩුයටිකුරු කරන සිදුවීමක් බවට පත්වී තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධව පසුගියදා දුෂේනි සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා තිබුණේ දින දෙකක් අසනීප තත්ත්වයක් මත රූගත කිරීම්වලට පැමිණීමට නොහැකිවීම නිසා මායාවී නාට්‍ය කණ්ඩායම ඇයව එම ටෙලිනාට්‍යයෙන් ඉවත් කළ බවයි. අසනීපයක් නිසා ටෙලිනාට්‍ය කණ්ඩායම දැනුවත් කර දින දෙකක් දුරකථනය විසන්ධි කර සිටී බවත් ඒ අතර කාලයේදී ඇයව සොයා දෙන ලෙස මායාවී නාට්‍ය කණ්ඩායම පෝස්ට් දැමීම නිසා ඇය පුදුම වූ බවත් ඇය එම සටහනේ දක්වා තිබුණා. එහෙත් ඇගේ සටහනින් පසු මායාවී ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක සඳුන් රාජකරුණා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා තිබෙන්නේ 31 වතාවක් දුෂේනි නිසා මායාවී ටෙලිනාට්‍ය කණ්ඩායම අපහසුතාවයට පත් වූ බවයි. එසේම ඇය නිසා ලක්ෂ 30ක පාඩුවක් විඳීමට සිදු වූ බවද ඔහු සඳහන් කර තිබුණා. ඇයව ඉවත්වීමට ආසන්නම හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ දුෂේනිගේ පෙම්වතා වන සචින් ලියනගේ රූපගත කිරීම් වලට වාහනයට නැගපු මොහොතේ පටන් වීඩියෝ කෝල් වලින් ඇයව සමග සම්බන්ධ වන බවයි. ඒ නිසා ඒ තත්ත්වය රූපගත කිරීම් වලට බාධාවක් වූ බවයි. ඒ නිසා දුෂේනි මායාවී ටෙලිනාට්‍යයෙන් අකමැත්තෙන් හෝ ඉවත් කිරීමට සිදු වූ බව අධ්‍යක්ෂක සඳුන් රාජකරුණා සඳහන් කර තිබුණා.